ළමයි දැන් ඔයාලට ඒ ලෙවල් කාර්යයේ ප්‍රධානම කියලා වෙන සාධකයක් කියන්නද? ඔය ආශ්‍රය ගන්න යාළුවෝ. ඒකනේ මෙහෙමයි. දැන් ඔයා හිතන්න ඔයාගේ වටේ ඉන්න යාළුවෝ මම හිතන්නේ මෙහෙන් පස්සේ බලන්න ඔයා මේ යාළුවෝ ඇත්තටම ඔයාගේ යාළුවෝද කියලා. දැන් ඔය සමහර ළමයි ඉන්නවා ඒ කට්ටිය කියන්නේ ගෙදර ගිනතර පාඩම් කරලා පාස් පේපර්ස් කරලා ඔක්කොම කරලා රෙඩි පිටේ ඉන්නේ. ඊට පස්සේ යාළුවෝ කියවුකෙන් හතනම් බා වැඩක් කරේ නෑ. මුකුත් කරන්න ඕනේ නෑ මචං. ඔය වගේ දේවල් කියන්නේ. ඉතින් බලන්න ඒ වගේ කට්ටිය දැන් ඔයාලා පන්ති වල එක්සෑම් දෙනවනේ. බලන්න එක්සෑම් එකක් දුන්නා පස්සේ සමහරලාට ඔය කරපු නැති වැඩ කරන්නේ නැති කියන මිනිස්සුන් තමයි 1 2 3 4 ඉන්නේ. තේරුණාද? ඒතර මොකද වෙන්නේ? ඒ කට්ටිය ගේම ගහලා ගොඩ යනවා. හැබැයි මොකද ගන්නෙ? ඒ කට්ටිය යන වටපිටන කට්ටිය ගොඩ යන්න දෙන්න ඒ කට්ටියව වෙන පැත්තට යොමු කිරීමක් කරන්නේ. මම කියන්නේ තේරුණාද? ඒ අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඔයාගේ වටපිටේ ඉන්න යාළුවෝ මේ කට්ටිය ඇත්තම යාළුවෝද කියලා. ඇත්තම යාළුවෝ නම් කොයි වෙලාවකවත් ඔයාට එහෙම අර ඔයාට කෙලවෙන දෙයක් කරන්නේ නැහැ. දැන් එතෙන් අනිවාර්යයෙන්ම ඔයාට කෙලවීමක් නේ කරන්නේ. එයා පාස් වෙලා එක්සෑම් පාස් වෙලා කැම්පස් ගිහලා එයාගේ ලයිෆ් එක ගොඩ දා ගන්නවා. අර වටේ ඉන්න යාළුවන්ට ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔය අනිවාර්යයෙන්ම මෝඩ වෙන්න එපා. හොඳට හිතලා බලන්න යාළුවෝ කිරිනේ ගොඩක් කට්ටිය යාළුවෝ නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට යාළුවෝ කවුද කියලා අඳුරගෙන වැට්ටික් කරගන්න.